අපි මේ ඇවිල්ලා ඉන්නේ පටකරෝපණ විද්‍යාගාර සහායක MEQ 4 පුහුණුවත් එක්කම අපි ආරම්භ කරපු අපේ පුහුණු විද්‍යාගාරය බලන්න. එතකොට මේ විද්‍යාගාරයේ පළවෙනි ඇතුළත් වුණාම ඉස්සෙල්ලාම ඉන්නේ මොනවද සේදුම් කාමරේ. එහෙම නැත්නම් මෂින් රූම් එක. එතකොට අපි විද්‍යාගාරයට එළින් ගේන දේවල් අපි කියන මද තාන්සෙන් නැත්නම් ඖෂධ අපි තේදීමේ කටයුතු කරලා අතට ගන්න කලින් විද්‍යාගාරයට අපලෝඩ් කරන කලින් පිරිසිදු කිරීම කටයුතු මෙතන තමයි කරන්නේ. මේක අපේ මීඩියා ප්‍රිපරේෂන් රූම් එක. එහෙම නැත්නම් මාධ්‍ය සැකසීමේ කාමරේ. එතකොට පටකරෝපණයේදී අපි එක භෝගවලට එක විවිධ මාධ්‍ය පාවිච්චි කරනවා. කෘත්‍රිම මාධ්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඒතර මාධ්‍ය සැකසීමේ කටයුතු සියල්ලම සහ මාධ්‍ය ජීවාණුකරණය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ මේ කාමරේ තුළදී. මේ තියෙන අපේ ට්‍රාන්ස් රූම් එක. එහෙම නැත්නම් හුවමාරු කිරීමේ කාමරේ. මේ කාමරේ ඇතුළේදී තමයි අපි එකින් තියෙන මෞෂාක ජීවාණු පරිත තත්ත්වය යටතේ මාධ්‍යවලට මාරු කරන්නේ. ඒකට මාධ්‍යයට අපි එළියෙන් තියෙන මෞෂාකවල දින කටක කොටස් මාධ්‍යයට හඳුන්වා දීලා රෝපණ කටයුතු ආරම්භ කරන්නේ මේ ස්ථානයේදී. එතකොට මේ වගේ අනුගත ප්‍රවාහ කුටීර එහෙම නැත්නම් ඩැන්ඩ්‍රෆ්ලෝ කැබිනට් කියලා අපි කියනවා. මේක ඇතුළේදී ජීවාණු පරිත තත්ත්වය යටතේ තමයි අපි මේ රෝපණ කටයුතු ආරම්භ කරන්නේ. මේ කියන්නේ අපේ කාර්ය රූම් එක. එහෙම නැත්නම් රෝපණ කාමරේ. එතකොට අපිට ගොඩාක් ආරක්ෂිත තත්ත්වයන් යටතේ තමයි අපි පවත්වාගෙන යන්නේ. විශේෂ උෂ්ණත්වයක්, විශේෂ ආලෝක තත්ත්වය හැමදේම දීලා. එතකොට රෝපණ කාමරය ඇතුලේ තමයි අපි මනෝරත් ප්‍රවාහ කුටීරයේදී එහෙම නැත්නම් ඩැන්ඩ්‍රෆ්ලෝ කැබිනට් එක ඇතුලේදී රෝපණය කරලා මාධ්‍යවලට හඳුන්වා දෙන රෝපණ ඊළඟට නඩත්තු වෙන්නේ මේ වර්ධනය වෙන්නේ මේ කාමරය ඇතුලේ. ඒතර විශේෂ තත්ත්ව ලබා දීලා මේ කාමරය ඇතුලේදී අපි කුඩා පටල කොටස් පටකරෝපණ කල බවට වර්ධනය කරන්න මේක ඇතුලේදී වර්ධනය වෙන සලස්වන විශේෂ තත්ත්ව ආලෝක තත්ත්ව සහ විශේෂ උෂ්ණත්ව තත්ත්ව ලබා දීලා මේ කාමරය ඇතුලේදී අපි කල වර්ධනය වෙන සලස්වන